ආද රසම රස කිරි ගෙනල්ලා. කිරි කොහෙද රාදා? රාදාත් ගෙදර එතකොට යාගේ කිරි මුට්ටිත් ඇත්තේ ගෙදර. සුබෝධ ඔයා මට හිනා වෙනව නේද? ඔයාට පාවඩන් අල්ල ගන්න වෙන්නේ නෑ. මං ඔයාව අතාරින්නේ නෑ සුබෝධ. සෙනු කොහෙටද ගියේ? එයාට කරදරයක් නැද්ද? අන්න සෙනු ආවා. ඇයි මොකද උනේ? වාට කිරි හම්බුණාද? මම නිදහසේ විවේක ගන්න ගමන් ඉද්දි මට බාධා කළා නේද? මං තමුන් තියන්නේ. කතා කරන මාළුවේ මේ මොන මායාවක්ද? ක්‍රිෂ්ණා! අනේ මාළු රජතුමනි, මගේ මිතුරාගේ වරදට සමාව දෙන්නකෝ. සමාව? මං එයාට දඩුවම් කලාමයි මගේ කේන්ති නැති වෙන්නේ. ක්‍රිෂ්ණා! සෙනු! දුෂ්ට ළමයිනේ. දැන් තමයි ඔයාලා දැනගන්න මේ විනාශක විනාශයේ තරම. යමු යාළුවනේ, අපි අම්මල බලාගෙන ඇති. මේ මොකද මේ වුනේ? කගේ වතුර කොහෙද? සීතල වතුරෙන් නානකොට තමයි ඇඟට සුවයක් දැනෙන්නේ. මේ මොකද මාඩ? ලින්ද ඉඳලා ගිහිල්ලා. අනේ වතුරත් සේරම ඉඳලා ගිහිල්ලා. ඇලේ විතරක් නෙමෙයි හැමතැනම වතුර නැති වෙලා. වතුර ඔය වතුර මට දෙන්න. ඕක එයාට දෙන්න. දෙන්නයි කිව්වේ. ඕක දෙන්න. නෑ මට දෙන්නවා. යමුනා ගංගේ වතුර හිඳලා ගිහින් දැන් අපේ මුළු ගමටම වතුර නැහැ. කොහොමද එහෙම දෙයක් වෙන්නේ? අපි උදේ ගඟේ නානකොටත් වතුර තිබ්බනේ. ඒත් ඒ විදිහට එහෙම ගඟක් අරගෙන යන්නේ කවුද?
මේ අමුණගගේ වතුර රස්නෙට හිදුනවත්ද? එහෙම දෙයක් වුණා නම් කෝයි එතකොට මේක හිටපු අනෙක් මාළු ටික මොකද්ද කියන්න හදන්නේ ක්‍රිෂ්ණා? මට හිතෙන විදිහට මේ විදිහට ගඟ හිඳෙන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේක පිටිපස්සේ කවුරුම හරි කෙනෙක් ඉන්නවා. එන්න අපි යමු.